රහනාත අරහතන් වහන්සේ මෙම මේ ධර්ම දේශනාව වලට සවන් දීමේදී දැන් ප්‍රථමයෙන්ම පළවෙනි දවසේ වගේ වෙනකොට ඔබ වහන්සේ ඇත්තටම මේ නිකන් බීදුරු පිඟානක් ගෙනල්ලා මෙන්න මේක තමයි රාග දේශ මොහ ඔන්න ඕක ගිහිල්ලා අර මේ කුණුබක් කියලා දැම්මොත් කොහොම හරි අමාරුවෙන් ඔබලා දිනුම් කියලා කිව්වා. කියලා ඊට පස්සේ දවස් දෙක තුනක් යනකොට ඒක මෙහෙම පොලිය ගහලා කෑලි කෑලි වලට නම් ගොඩාක් දාලා ඉරලා එකක් අපහසු විදිහට ඒක දේශනා කරා. දැන් එහෙම ඒ පහසු විදිහටත් අපහසු විදිහටත් දෙවිදිහටම ඇයි දේශනා කරන්නේ කියලා මම ප්‍රශ්න අහනවා. එහෙම තමයි මේක දුක්ඛ පටිපදා සුඛ පටිපදා. දෙකම තේරුම් ගන්න ඕනේ. මේක පහසු දෙයක් තමයි. නමුත් යනකොට කරගෙන යනකොට නොයේ ගැටලු ප්‍රශ්න ආවිත් වෙනවා. ඒව තමයි මේ එකින් එක විග්‍රහ කරන්නේ. තේරුණාද? තේරුණා. දැන් ධ්‍යාන ලැබෙනවා. ධ්‍යාන ලැබුණොත් ධ්‍යාන සුවයට ලොබ වෙනවා. ධ්‍යාන සුවෙ විඳින්න යනවා. විඳින්නත් මොකද? මායාවේ උගලට මායාවේ අරමුණට අහන්න ඊට එහා යන්න බැරි වෙනවා. ධ්‍යානෙ මිදෙන්න මේ ආයි මරණානුස්සතිය වඩන්න ඕනේ. මේ මරණානුස්සතිය කෝකටත් අයිලයක්. තේරුණාද? તો ධ්‍යානෙ මිදෙන්නත් ධ්‍යානෙ ලබන්නත් ඕන මරණානුස්සතිය. ධ්‍යානෙ මිදෙන්නත් ඕන මරණානුස්සතිය. හැබැයි මරණානුස්සතිය මේ ධ්‍යානෙ මිදෙන එකේ මේක රෝගයක්, ගණ්ඩයක්, උලක්, ගලක්, ආබාධයක්, ශුන්‍යතෝ, අනත්තතෝ. තව වචන 8ක් එකතු කළා. වචන 8ම මේ ආබාධ, දුක්, රෝග ඔක්කොම තුවාලයක්, රෝගයක්, ලෙඩක්, ගලක්, උලක්, ආබාධයක්. අවසරයි අරියතුන් වහන්සේ බුදුන් වහන්සේ පරිනිර්වාණ අවස්ථාවේදී හතරවෙනි ධ්‍යාන හතරට සමවැදුණා කියලා තියෙනවා. ඒක ඔව් සියලුම අරහතුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ පුළුවන්කම තියෙනවා පිරිනිවන් පාන අවස්ථාවේ චතුත්ථ ධ්‍යානයට සමවැදිලා මේ මරණ බයෙන් මරණ වේදනාවෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙලා අපවත් වෙන්න. දැන් පෘථග්ජන පුද්ගලයන්ට ඕක කරන්න බෑ. ධ්‍යානලාභීන්ටත් ඕක කරන්න බෑ. මගපල් නොලැබු. ඒකයි වැඩි. වේදනාවෙන් මිදෙන්න තමයි මරණ වේදනාව උපාදානේ. මේ මරණ වේදනාව කියන්නේ උපාදානේ. මේ ශරීර කූඩුව මමත්වයෙන් උපාදානය කරන. ඒකෙනුත් මිදී නිදහස් වෙන චතුත්ථ ධ්‍යානයට සමවැදුණා. හැබැයි දපන්නේ නැහැ, තපන්නේ නැහැ. හතරෙන් ධ්‍යානෙ දැපීමක් තැපීමක් ආස්වාදනය කිරීමක් නෙමෙයි මෙතෙන්දි තියෙන්නේ. හතරෙන් ධ්‍යානෙට අභිචේතසිකාන. එහෙමයි. තව ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ, බුදුන් වහන්සේ එක දේශනාවලදී පුද්ගලයෝ ආමන්ත්‍රණය කරද්දී සමහර ඒවායි ඇවැත්නි කියලා තියෙනවා. ඔව්. සමහර ඒවායි ආවුසෝ කියලා තියෙනවා. ඔව්. සමහර ඒවායි අග්ගිවෙස්සනේ කියලා තියෙනවා. ඔව්. එක දැන් නොයෙක් අයට ඒ විදිහට කිව්වා. ඒ කියන්නේ එයාලගේ මානසික තත්ත්වය අනුව එයාගේ නෑ ඒ අයගේ දැන් සාමාන්‍ය සමාජයේ එදා කිව්වා බ්‍රාහ්මණයෝ, ජටිලයෝ, තීර්ථකයෝ, අග්නිවෙස්සන කිව්වේ තීර්ථකයන්ට. නිගණ්ඨයෝ මේ වගේ අය. ඒ වගේ අයට මාගදී භාෂාවෙන් කිව්ව වචන තමයි බුදුහාමුදුරුවෝ දාලා තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නම් ආවුසෝ කියලා කිව්වා. එහෙමයි. දැන් ওই මිනිස්සු බුදුහාමුදුරුවෝ ගාවට ආවේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙමෙයිනේ. අන්න තීර්ථකයෝ, පරිබ්‍රාජකයෝ, නිගණ්ඨයෝ, ජටිලයෝ හොම ආවා. එතකොට ආවුසෝ කියලා කියන්නේ නැහැ. එතකොට ආවුසෝ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්, මේ මග අනුගමනය කරන කෙනෙක්මයි ආවුසෝ. එක්තරා බමුණෙක් මට මතකයි මේ ආවුසෝ කිව්වම ඔබ වහන්සේ මට ආයුෂ්මත් මොකද ආවුසෝ කියලා කියන්නේ ඇයි කියලා මේ කෝප වෙලත් අහලා තිබුණා. ඔව් එහෙමත් එකක් තියෙනවා. සුවපත් වේවා. අවසරයි අරිහතුන් වහන්සේ, මට දැනගන්න ඕනේ අනුස්සති වඩනකොට මරණානුස්සතිය කියනවා, මෙත්තානුස්සතිය කියනවා. අපි ඒක වඩන්න ක්‍රමය දන්නේ මට. අපි දන්නේ ඔව්. ඉස්සෙල්ලම් බලන්න ඕනේ ඔබට අපි හිතමුකෝ දැඩි කැමැත්තක් ආසාවක් ආව කියලා. දැඩි කැමැත්තක් ආසාවක් ආවහම මේ කැමැත්ත සමතේට පත් කරගන්න තමයි අසුභානුස්සතිය වඩන්නේ. මේක අසුභය දකින්න. සුන්දර බව
බවක් නැති බව දකින්න ඕනේ. මේකේ හරයක් සාරවත් බවක් සුන්දර බවක් නැති බව දකින්න තමයි අසුභය අනුපස්සනා කරන්න. දැන් මේක තමන්ගේ හිතේ මේ මුල් බැහැලා තියෙනවා මේක සාරයි කියලා. මේක නිත්‍යයි. මේක සුඛයි. මේක අත්ත. තේරුණාද? දැන් ඔබ ප්‍රියමනාප දෙයක්, මිහිරි මధుර දෙයක්, ඔබ කැමති දෙයක්, ඔබ කැමති පුද්ගලයෙක් නිත්‍යසේ සුඛසේ අත්සේ දැන් ඔබ මුල් බැහැගෙන තියෙනවා ඔබේ හිතේ. ඒ මුල් බැහැගත්ත දේ වැරදි. ඒ වැරද්දෙන් මිදෙන්න මේ නිත්‍ය බව හිතෙන් අයින් කරන්න අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥා පජහති කරන්න ඕනේ. මේ සුඛ බව අයින් කරන්න දුක්ඛ අනුපස්සනා කරලා සුඛ බව හිතෙන් අයින් කරන්න ඕනේ. මේ අත්ත මමත්වයෙන් ගත්තා. විපරිණාමයේ අනුපස්සනා කරලා අත්ත සංඥාව අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් අර මේ අනත්ත මෙනෙහි කළා අත්ත සංඥාව අයින් කරන්න ඕනේ. ඔව් ස්වාමීනි. අන්න මරණානුස්සතිය. එතකොට මරා දාන්නේ නිත්‍ය සුඛ අත්ත. අනුස්පස්සනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත. මොකකටද? අර ප්‍රියමනාපයි කියලා ඔබ තීරණය කළා නිත්‍යසේ ගත්ත දේ. අපි හිතමුකෝ ඔබ මොකක් හරි රත්තරන් බඩුවක් එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ දෙයක් මොනවා හරි පුද්ගලයෙක් සත්වයක් ද්‍රව්‍යයක් වස්තුවක් මොකක් හරි වෙන්න පුළුවන්. ඔබ බොහොම දැඩිව තදූපයන් පටිච්ච වෙලා තදින් කැමැත්තට බැඳිලා ඒක බැඳීම නිසා ඔබේ හිතේ ඒ පුද්ගලයා හෝ ද්‍රව්‍ය හෝ වස්තුව හෝ දැන් ඒක කල්පනා කරන්නේ නිත්‍යයි සුඛයි අත්තයි. ඒක මගේ කැමැත්තට අනුව මට පවත්වන්න පුළුවන් නිත්‍යයි. ඒක මට සැපයක් සුවයක් ගෙන දෙනවා. ඒක මමත්වයෙන් මට ඕන විදිහට මට සිතේ මනාපසේ පවත්වන්න නවත්තන්න පුළුවන්. එහෙමයි ඔබේ හිතේ තියෙන්නේ. දැන් ඒ ඔබේ හිතේ තියෙන වැරදි අදහස අයින් කරන්න තමයි මේ අනිත්‍ය අනුපස්සනා කරලා නිත්‍ය සංඥා පජහති. දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥා පජහති. අර විපරිණාමය අනුපස්සනා කරලා අත්ථ සංඥා පජහති. මරණ අනුස්සතිය වඩනකොට දැන් එතකොට මේ නිත්‍ය සුඛ අත්ථ හිතෙන් අයින් වෙනවා. අසමානී හිතෙන් අයින් වෙනවා. එතකොට දැන් අරකට බැඳෙන්නේ නැහැ නිබ්බිදාය. අර නන්දි රාග සාගත බව හිතෙන් අයින් වෙනවා. විරාගය රාගයෙන් වෙන් වුණා. අර රාගයෙන් නිදහස් වුණා. රාගය හිතෙන් අයින් වුණා. රෝධ ගැනීම නිරෝධාය. රෝධ ගැනීම නැමැත්තුවා. පටි නිසග්ගාය පටිය ගලවලා යන උපාදානෙන් මිදී නිදහස් වුණා. තව ප්‍රශ්නයක් ස්වාමීනි. අර නිත්‍යසේ සුඛසේ අත්සේ ගත්තොත් පටිය සකස් වෙනවා අලුතෙන්. පටි සංසග්ග වෙනවා. දැන් පටි නිසග්ග වෙනවා. හරි තුන්වංශ දැන් අපි මෙත්තානුසංසය කිව්වහම අපි දන්නේ සියලු ලෝක සත්‍යෝ නිදුක්කෙත්තා නිරෝගීත්තා සුවපත් වේවා කියලා. ඔව්. ඒතර මරණානුස්සතිය කොහොමද කියන්නේ? අපි දැන් වඩලා නැහැනේ මරණානුස්සතිය. නෑ මරණානුස්සතිය වචන කියන්න නෙමෙයි තියෙන්නේ. ඔව්. ඉතින් ඔයාගේ හිතට ආව තදූපයන් පටිච්ච වෙච්ච ඔබේ කැමැත්ත අනුව ඔබ පවත්වන්න නවත්තන්න සැපයි කියලා සුවයි කියලා මමත්වයෙන් ගන්න උත්සාහ කරන දේ. එහෙම කරන්න බෑ. එහෙම වෙන්නේ නෑ. මේක නිත්‍යසේ පවත්වන්න බෑ අනිත්‍යම්. මේක සුඛසේ පවත්වන්න ගියොත් දුකෙන් කෙලවර වෙන්නේ. මේක අත්සේ ගන්න බෑ විපරිණාමයටපත් වෙනවා. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම යථා භූතං පජානාති තේරුම් ගත්තාම කිසිම දෙයක් මේ පැවැත්ම තුල තියෙන නිත්‍යසේ පවත්වන්න බෑ සුඛසේ පවතින්නේ නැහැ අත්සේ ගන්න බෑ. තේරුණාද? එතකොට අර උපාදානයේ මිදී නිදහස් වෙනවා තණ්හාවෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව බැඳෙන්නේ නැහැ නිබ්බිදාය, ඇලෙන්නේ නැහැ විරාගය, රවුම් ගහන්නේ නැහැ නිරෝධාය, උපාදානයේ මිදී නිදහස් වෙනවා නිවන් දකින්න. බව උතුරා දානවා මුල උතුරා දානවා. නැතුව මේ වචන කිවීමක් එහෙම මේකේ නැහැ. තේරුණාද? ඔබේ හිතට ඒ වෙලාවේ ආපු අරමුණ කෙරෙහි ඔබ නිත්‍ය වෙලා සුඛ වෙලා අත්ත වෙලා ඒක සැපයි හොඳයි සුවයි ඒක මමත්වයෙන් ගන්න ඕනේ මට ඕන විදිහට පවත්වන්න නවත්තන්න පුළුවන් කියලා හිතන එක. ඒක කරන්න බැරි බවයි දැන් මේ අනිත්‍ය දුක්ඛ විපරිණාම ධම්ම මෙනෙහි කරනකොට තේරෙන්නේ. ඒක මම හිතුව විදිහට කරන්න බෑ. වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියට දකින්න තේරෙනවා.